මේ අවුරුදු කාලේ සිනහවෙයන් රාලේ තෙල්ලි හිරුණු කැවුම් ගෙඩිය වාගේ මේ තියෙන්නේ කෑම මේ අප දැන් මේ කරන්න පුළුවන්ද මල්ලි අපි කෑමට වගේ පෙරිත වෙන්න හොඳ නැහැ විශේෂයෙන්ම අලුත් අවුරුද්දේ අපි සතුටින් නැකතට වඩාලලා පවුලේ හැමෝම එක්කලා ආහාර නිවා කරන්න ඕන ඔව් ඊනේ හරිය. අපි අවුරුදු කියන්නේ හැමෝම එකට එකතු වෙලා ඉන්නකොට. අපි සාමය සහ සතුට හැමෝම එක වෙලා ගමු. අපේ කාලයක් අවුරුදු සමරුවේ පවුලේ හැමෝම එකතු වෙලා. එදාට පවුලේ හැමෝම මහ ගෙදරට එකතු වෙනවා. නැකත හරිය. අපි දැන් පාන පත්තු කරමු. තාත්තා තමයි මේ ගෙදර ප්‍රධාන. එයා තමයි අපිට මුලින් කවන්නේ. කෑම නම් හරි රසයි. දැන් අපි සෙල්ලම් කරන්න යමු. මට තනියෙන් දින සෙල්ලමක් විතරයි කරන්න ඕනේ. මල්ලි අලුත් අවුරුද්දේ තනියම සෙල්ලම් කරලා තනියම දිනන්න බෑ. අපි ඔක්කොම සමගියෙන් සෙල්ලම් කරලා සතුටින් ඉන්න ඕන. එතකොට තමයි පරතරහමාර අමතක වෙලා මේ අවුරුද්ද යානිකම් වැඩි වෙන්නේ. ඔව් ලියනි හරි. අපි හැමෝටම සතුටින් වෙලා ගමන් සෙල්ලම් කරමු. අපි ඔක්කොම ඔලිද කෙලිය සෙල්ලම් කරමු.
ආවා ආවා නව අවුරුදු ආවා 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 නව අවුරුදු ආවා රස කාටයි මට මේ ඔක්කොම ඕනේ මල්ලි අලුත් අවුරුද්ද පිළිම කරන් බෙදා හදා ගැනීම. අපි මේ රස කැවෙන් යාළුවෙක් බෙදාගෙන කමු. හොඳ නවල්. දැන් තමයි අවුරුද්දේ දීම වටිනාකම ඉගෙන ගත්තේ. අවුරුදු කියන්නේ පරණ තරහ අමතක හැමෝම එකතු වෙලා සතුටින් අපි මේ වගේ අවුරුදු පුරාවටම සතුටින් සහ සමගින් ඉමු. සුබ උදේ වේවා